සමහර අය ඉන්නවා සුදුසු දේ දන්නේ නැහැ නුසුදුසු දේ දන්නේ. එක එක පරීක්ෂණ වලට බහි. ගවේෂණයේ මහ බලන්න. නුසුදුසු තැන තමයි මේ ගවේෂණය කරන්නේ. නුසුදුසු තැන ගවේෂණය කරන්න පටන් ගන්නෙ ඇත්ත ඇති ආකාරයේ පේන්නේ නැති නිසා. ඒතකොට ඉබඳු වන්නා ජීවත් වෙන පුද්ගලයාට නුසුදුසු ගවේෂණයේ සංකාර වැඩිනවා. මේ නුසුදුසු ගවේෂණයක කියන අතීතමක යම් කිසි විදිහක කෙනෙකුට පහර ගන්න, කෙනෙකුට හිලවන්න, කෙනෙකුට වසවිස දෙන්න මේවා යම් කෙනෙක් පාරම් වාර්ෂිකී යහදිලා ඒ සඳහා කෝණය බලපලා ඉන්නේ. එන්න මේ නුසුදුසු ගවේෂණයක ඉදිලා යනවා. ඉතින් ওই જાතිය පුරුදු වෙච්ච කෙනාට ඕක අත්හැරලා ඉන්න බෑ ඒක හරි රහයි. මේක බලන්න කියන්නේ කොහේ ඕවන ගවේෂණය කර පරීක්ෂණ කර ඉන්නේ එක. හරියන්නේ හැටි කොහොමද? මෙයාගේ හැටි කොහොමද? ආගෙන අනිත් දරන් ගිය කියා රස විදිනේ නුසුදුසු ගවේෂණ. පොඩි කැමති. ඒව තමයි නුසුදුසු ගවේෂණ. ඒවා තිරිසන් වැඩ. සුදුසු ගවේෂණයයි නුසුදුසු ගවේෂණයයි තෝරගන්න. Tamanta අවැඩ වෙනවා නම් අනුන්ට අවැඩ වෙනවා නම් Tamanta ඒක දුක්චරිත ඒවා වගේ නොකරීතු නම් ඒවා නුසුදුසු. Tamanta යහපතක් වෙනවා නම් අනුන්ට යහපතක් වෙනවා නම් දෙපසටම යහපතක් වෙන්නේ කදිරියක් උදා වෙනවා නම් ඒවා සුදුසු. නුසුදුසු ගවේෂණයකේ වෙලා ඉඳලා. ඔව් ඒකේ මන්ත්‍රෙහි ඒ අවස්ථාව. ඒක මත වෙලා ආයිනේ. කර්ම භවයක් වශයෙන් නුසුදුසු ගවේෂක කර්ම භව පූර්ණේ කරගෙන ඉඳලා එයින් කර්ම භවයේ උප්පත්ති භවය වෙනවා. ඊළඟ වර්ණාසංගය. ඊළඟ උප්පත්තිය නුසුදුසු ගවේෂකයෙකුගේ උප්පත්ති. භවපත්‍ය ජාතකීය නුසුදුසු ගවේෂකයාගේ ජාතිය ලබනවා. ගෝ කියන වචනේ බෙදන්නේ ගවේෂක. නුසුදුසු පාපෙන්නන්නේ නුස්සා කියන වචනේ. එයා ජාතිය ගෝ නුසු ජාතිය. උපදින්නේ ගෝ නුසු. ඊට පස්සේ තමන්ට වෙනවා කතුවා ඉස්සෙල්ලා ගහගෙන තමන්ගේ මොළේ තරන් ගියා. උගේ විදිහින් ඌ බැහැ. ඌට හිත දෙන්නේ ඒක. අනුකූල ගති ලක්ෂණ නැති, දරදණු ගති ලක්ෂණ නැති, කළු ගති ලක්ෂණ නැති, ඊට අනුකූල වටනා විස ගති ලක්ෂණ නැති, සත්ත්ව ශරීරයක් ලබාගෙන ගෝධසා කියන જાතියට පත්.